තමයි මැණික් ගඟ. මේ ගුහාවට කියන්නේ පහළ රාමගල කියලා. උසට නෙළු වැටලා තියෙනවා. මෙන්න පැරඩයිස් ඇල්ල එහෙම නැත්නම් පාරාදීසයේ ඇල්ල. හරියට මේ පාර මැද්දෙන් සිරිපා මළුව ආවොත් මේක තමයි අග්ගල දොළ. මළුව කෙලින්ම උඩ තියෙන්නේ. මෙතනින් තමයි මේ පාර ඇවිල්ලා. ගුඩ් මෝනින්. අද අපි තව අලුත් ගමනක් යන්න ඇවිල්ලා තියෙන්නේ. අපි දැවිල්ලා තියෙන්නේ දෙහිනකන්ද මුක්කුවත්ත මාර්ගය ඔස්සේ ශ්‍රීපා කරුණා කරන්න. ඉතින් මේ සමහර කට්ටිය ඇවිල්ලත් ඇති අහලත් ඇති මේක ශ්‍රීපා කරුණා කරන්න තියෙන මාර්ග 6න් එක වනගත මාර්ගයක්. මේ ඉතින් මේ අපි රත්නපුරට ඇවිල්ලා ආවේ. රත්නපුරෙන් දෙහිනකන්ද බස් එක ඇවිල්ලා ආවේ. මෙන්න මේ පිටිපස්සේ පේන කෝවිල ගාවින් තමයි අපි බහින්න ඕනේ. ඒතර මෙතනින් බහැලා මෙන්න මේ ඉස්සරහා පැත්තේ මෙන්න මෙතන අර පාලම ගාවින් තියෙන පාරේ උඩට යන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යමු. යන ගමන් අපි ඉස්සරහට විස්තර කතා කරමු. මෙන්න මෙහෙම බෝඩ් එකක් තියෙනවා. මෙතනින් මේ පැත්තට පාරේ තමයි යන්න තියෙන්නේ. හරි අපි බස් එකෙන් ඇවිල්ලා බහැපු තැන හපුගස්තැන්න කියලා කියන්නේ. හපුගස්තැන්න වත්ත කියලා තමයි මේ හරිය දිගටම ගහලා තියෙන්නේ. ඒතරේ කෝවිල ගාවින් බහැලා මේ පාර දිගේ තව ඉස්සරහට කිලෝමීටර් 3ක් වගේ යන්න ඕන කියලා තමයි අපිට ආරංචි උනේ මේ ට්‍රේල් එක පටන් ගන්න තැනට. එතන පොඩි බුදු පිළිමයක් එහෙම තියෙන තැනක් තියෙනවා කියලා කිව්වා. අපි දැන් මේ ටික යන ගමන් ඉන්නේ. මේ පාරෙන් සිරිපා දෙන්න ඔයගොල්ලෝ එන විදිය ගැන කියනවා නම් අපි ආවේ රත්නපුරයට ඇවිල්ලා රත්නපුරෙන් දෙහිනකන්ද බස් එකක් තියෙනවා. එතකොට මේ පළවෙනි බස් එක 6යි කාලේ කියලා තමයි ටයිම් ටේබල් එක දාලා තිබ්බේ. හැබැයි අද ඉරිදා නිසා 6යි කාල බස් එක තිබ්බේ නැහැ. 6යි කාලේ ඊළඟට 7:20 එහෙම බස් දෙකක් තියෙනවා කියලා තිබ්බා මේ වීක් ඩේස් වල. අද නම් තිබ්බ පළවෙනි බස් එක තිබ්බ 8:20ට. ඒතර අපි 8:20 බස් එකේ ආවේ. ඒක මෙතන කෝවිල ගාවට එද්දී පැය කමාරක් වගේ ගියා. 9:49 විතර වුණා. එතකොට ඒ විදිහට තමයි එන්න තියෙන්නේ. එතනින් බහැලා මෙන්න මේ පාර දෙකේ ඉස්සරහට යන්න ඕනේ ට්‍රේල් එක පටන් ගන්න තැනට. ඉතින් අපි මේ ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉංජිනේරු අපි මේ හරිය මේ ලස්සන තේවත්තක් මැද යන්න තියෙන්නේ. මේ ඉස්සරහට තමයි පාර තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපි යන පාර දැන්. ඉතින් උඩට යන්න තියෙන්නේ. දැන් නම් වැඩි දුරක් ආවේ නැහැ. තාම කිලෝමීටරයක් වගේ අපි එන්නේ නැති. අපි ගිහිල්ලා බලමු අර බුදු පිළිමේ තියෙන තැන හම්බුනාට පස්සේ තමයි මේ දෙහිනකන්ද මුක්කුවත්ත ශ්‍රීපාද ට්‍රේල් එක පටන් ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ මුක්කුවත්ත පැත්තට තමයි යන්නේ. හරි. අපි දැන් මේ මුක්කුවත්තට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් තමයි දෙහිනකන්ද මුක්කුවත්ත ශ්‍රීපාද මාර්ගය පටන් ගන්න. ඒ කියන්නේ ට්‍රේල් එක ස්ටාර්ට් කරන්නේ මෙතනින්. මෙන්න මේ බුදු පිළිමේ තියෙන මේ බුදු කුටියක් හදලා තියෙනවා. මෙතනින් පල්ලෙහාට පොඩි අඩිපාර තියෙනවා. අපිට මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒතකොට මෙතනින් මේ බෞද්ධ කුටියකුත් දාලා තියෙනවා. පාර ඉස්සරහට නම් කැලේ ඇතුලේ කොඩි තියනවාද කියලා දන්නේ නැහැ. මෙතෙන්ට එනකන් නම් කොඩි මොකුත් තිබ්බේ නැහැ. ටිකක් ගම මැද්දෙන් වගේ තමයි එන්න තිබ්බේ. ෂෝට් කට් උත් එහෙන් මෙහෙන් තිබ්බා. අපි ෂෝට් කට්ස් වලින් ආපු ඉඳලා කිලෝමීටර් 1.5කින් විතර අපි කොහොම හරි මෙතෙන්ට ආවා. හරි අපි මෙතන ඉඳන් ඉස්සරහට ගිහිල්ලා බලමු. හරි අර බුදුගේ ගාවින් පස්සේ එතනින් පහළට බහින්න තියෙන පාරේ පහළට යන්න තියෙන්නේ මේ පල්ලෙහා මැණික් ගඟ තියෙනවා. අපිට දැන් ගඟේ සද්ද ඇහෙනවා. අපි ඒ ගඟට ගිහිල්ලා ගඟ ක්‍රොස් කරලා තමයි මේ එහා පැත්තෙන් කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. ඒ පාරේ පොඩ්ඩ දුරක් යද්දී මෙන්න මෙතන බෝඩ් එක තියෙනවා. මෙතනින් තමයි
සමනල රක්ෂිතය පටන් ගන්න. අපි මේ පැත්තට යන්න තියෙන්නේ. අන්න ඉස්සරහා මැණික්ගඟ පේනවා. හරි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපිට මේ ගමනේ හම්බ වෙන පළවෙනි ජල දුර්ගය ගාවට. මේක තමයි මැණික්ගඟ. ඒතර මැණික්ගඟ කියලා කියන්නේ රත්ගඟේ ඉහළ කොටසක්. ඒතර රත්ගඟ කියලා කියන්නේ කළුගඟේ ප්‍රධාන අතුගංගාවක්. මල් වලට ගිහිල්ලා මල් වලින් තමයි කළුගඟත් එක්ක මේ රත්ගඟ එකතු වෙන්නේ. ඒතර මේක තමයි අපි ක්‍රොස් කරපු පළවෙනි දියපාර. අපිට මෙන්න මේ පැත්තෙන් කැලේ ඇතුල් වෙන්න තියෙන්නේ. මෙන්න මෙහෙ කැලේ ඇතුලේ පාර තියෙනවා. මේ ඊට අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මැණික්ගඟ ක්‍රොස් කරලා පාර මෙන්න මෙතනින් පටන් ගන්නවා. මේ බෞද්ධ කොඩිය එහෙම දාලා තියෙනවා. මේ කොඩිය වල කැඩිලා දැන් ඉතින් අද මේ තමයි වාරේ අන්තිම දවස. වාරේ අන්තිම දවසට කලින් දවස. හෙටින් තමයි වාරේ ඉවර වෙන්නේ. හෙට වෙසක් පොය. ඉතින් මේ අපි ගමන යන්න තෝරගත්තේ වාරේ අන්තිම දවසේ. ඉතින් අපි මළුවට යන්න හිතාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට හෙට. අපි අද වෙලාවත් එක බලමු. එකපාරින් මළුවට යන්න වෙලාව තිබ්බොත් යන්න බලනවා. එහෙම නැත්නම් අපි ටෙන්ට් එකක් එහෙම අරගෙන ආවේ. මේ අපි මග කොහේ හරි තැනක ඉන්නුනොත් එහෙම කැම්ප් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. යන ගාම විස්තර කතා කරමු. අපිට මෙන්න මේ විදිහට තමයි කැලේ මැද්දෙන් ඉස්සරහට යන්න පාර තියෙන්නේ. කැලේ ඇතුලෙන් යන්න තියෙන්නේ. හරි ලස්සන පාරක්. මේ දවස් ටිකේ වැස්ස නිසා වෙන්න ඇති කූඩැල්ලෝ ටිකක් වැඩිපුර ඉන්නවා. ඉතින් ඒ නිසා අපි අතන මැණික්ගඟ ගාවින්ම මේ ලීඩ් සොක්ස් එහෙමත් දාගෙන දැන් මේ උඩට යන ගමන් ඉන්නේ. ඉතින් මේ අපි අද සිරිපා කරුණාකරන්න තෝරගත්තු මේ පාර ගැන කියනවා නම් ප්‍රධාන වශයෙන් සිරිපා කරුණාකරන්න මාර්ග 6ක් තියෙනවා. ඒ 6න් ප්‍රධාන මාර්ග 3ක් තියෙනවා. වනගත මාර්ග 3ක් තියෙනවා. ඒතකොට මේ වනගත මාර්ග 3න් දුෂ්කරම වනගත මාර්ගය වෙන දෙහිනකන්ද මුක්කවත්ත පාර තමයි අපි අද තෝරාගෙන තියෙන්නේ. මේකේ දුර කිලෝමීටර් 17ක් වගේ තියෙනවා කියලා තමයි තිබ්බේ. අපි ලොකු එලිවේෂන් එකකුත් ගන්නවා. ඒ කියන්නේ මේ පාර ගිහිල්ලා රත්නපුර පාරට සම්බන්ධ වෙනවා ඉස්සරහින්. සම්බන්ධ වෙන්නේ ඇහැල කනුවටත් උඩින්. ඒ කියන්නේ ගොඩක්ම උඩින් තමයි සම්බන්ධ වෙන්නේ. අපි දැන් මේ හරිය එලිවේෂන් එක මීටර 750ක වගේ ඉන්නේ. ඊට පස්සේ අපි පාරට වැටෙන තැන ගත්තාම මීටර 2200කට වගේ අපි ලං වෙනවා. ඉතින් මේ කැලේ ඇතුලෙන් ලොකු හයික් එකක් තියෙනවා. ලොකු එලිවේෂන් එකක් ගන්න තියෙනවා. ගොඩක් අවුව නැති නිසා මේ කැලේ ඇතුලෙන් හිමින්සරේ යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපිට ඉස්සරහට යන්න තියෙන පාර තියෙන්නේ. කැලේ මැද්දෙන් හරි ලස්සනට පාර වැටලා තියෙනවා. පාසි බැඳිච්ච ගල් මේ වැටිච්ච කොළ හරි ලස්සන පාරක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපිට මේ ගමනේ හම්බ වෙන දෙවෙනි දියපාර. එහෙම නැත්නම් දෙවෙනි ජලදුර්ගය ගාවට මේ කොඩියමක් දාලා තියෙනවා. මේ තියෙන්නේ අපිට හම්බ වෙන දෙවෙනි ජලදුර්ගය. මේකට කියන්නේ වේවැල් දොළ. ඉතින් අපි වේවැල් දොළ ක්‍රොස් කරලා එහා පැත්තට යන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට ඉස්සරහට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අපිට මේකේ දියපාරවල් මම හිතන්නේ 4ක් වගේ ක්‍රොස් වෙනවා. තව ඊට අමතරව සන්ධිස්ථානත් කීපයක් තියෙනවා. Nggak ada. මේ පාරම මේ විදිහට තනින් තන බෝඩ් ඊට පස්සේ කොඩි එහෙම ගහලා තියෙනවා. අපිට මේ පැත්තට යන්න තියෙනවා. මේ බලන්න මේ ගස්වල කොච්චර ලස්සනට පාසි බැඳිලා තියෙනවද කියලා. ඉතින් මේ පාරෙන් මේ සිරිපා කරුණා කරපු කට්ටිය ඒවට අතවත් තියන්න නැතුව ගිහිල්ලා තියෙනවා.
ඉතින් ඒකයි ඔච්චර හොඳට මේ ඒවා ලස්සනට තියෙන්නේ. ඉතින් ආපහු මේ පාරෙන් සිරිපා කරුණා කරන්න ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ ඇවිල්ලා පරිස්සමෙන් සිරිපා කරුණා කරලා යන්න. මේ පාරේ තියෙන සුන්දරත්වයට පොඩිවත් හානියක් කරන්න එපා. දැන් මම මේ වාරෙම කලින් මාර්තු මාසේ වගේ දැරණියකල උඩමාලි බෝඩින් සිරිපා කරුණා කළා. ඒකත් ටිකක් මේ වගේ ලස්සන වනගත මාර්ගයක්. හැබැයි ඒ පාරටත් වඩා මේ පාරෙන් යන පිරිස අඩු නිසා මේ පාරේ සුන්දරත්වය ඊට වඩා හොඳට රැකිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක හැමදාටම මේ සුන්දරත්වය තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා සිරිපා කරුණා කරලා යන්න. මේ පරිසරයට පොඩිවත් හානියක් පොඩිවත් පාඩුවක් ටොෆි කොලයක්වත් දාන්න නැතුව පාඩුවක් කරන්න නැතුව අපිට මුලින් ඉඳන් ටිකක් නගින්න ස්ලෝප් එකක් තිබ්බා. දැන් නම් ටිකක් මහන්සි. මේ දිගටම ඉතින් එලිවේෂන් එකක් ගන්න තියෙයි. මම කලින් කිව්වා වගේ. ඉතින් අපි මේ විදිහට යනවා. අපි ඉස්සරහට යන ගමන් කතා කරමු. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපිට මේ ගමනේ හම්බ වෙන තවත් එක සන්ධිස්ථානයක් ගාවට. මෙන්න මේ පිටිපස්සේ තියෙන ගල් ගුහාව ගාවට. මේ ගල් ගුහාවට කියන්නේ වේලක්කාර ගල්ගේ කියලා. ඉතින් මේක මේ මුක්කුවත්ත දෙහිනකන්ද මුක්කුවත්ත ශ්‍රීපාද මාර්ගයේ හම්බ වෙන තවත් එක සන්ධිස්ථානයක්. අපිට යන්න තියෙන මේ පැත්තට මේ කොඩියක් එහෙමත් දාලා තියෙනවා. ඉතින් මෙහෙම අපි ඉස්සරහට යමු. මේ වෙනකන් ගමන ගැන කියනවා නම් මේ අපිට සාමාන්‍යයෙන් ලොකු ස්ලෝප් නගින්න තිබ්බ දිගටම වතුර පාරේ හැමතැනම ක්‍රොස් වුණා. ඒ නිසා මේ ඔයගොල්ලෝ මේ පැත්තෙන් සිරිපා දෙනවා නම් ලොකුවට වතුර බෝතල් උස්සන් එන්න ඕනේ නැහැ. බ්ලැඩර්ස් අරන් එන්න එපා. වතුර බෝතල් ගොඩක් අරන් එන්න ඕනේ නැහැ. දිගට වතුර පාරවල් ක්‍රොස් වෙනවා. තව ඉස්සරහටත් එහෙම ඇති. ඉතින් ඒ නිසා මේ වතුර අඩුවෙන් ගේන්න දැන් මම උනත් මිලිලීටර් 500 මේ පොඩි බෝතලයක් ගෙනල්ලා තියෙන්නේ. ලොකුවට වතුර උස්සන් ආවේ නැහැ. මොකද බෑග් එකත් අද කොහොමත් බරයි. බෑග් එකේ අනිත් කෑම જાති තියෙනවා. ඊට පස්සේ අද දැන් කෑම් කරන්න ඕන නිසා ටෙන්ට් එක තියෙනවා. ටෙන්ට් එකත් අකුරල බෑග් එකටම දාගත්තා. ඉතින් ඩ්‍රෝන් එක තියෙනවා. ඒව මේවත් එක්ක බෑග් එක ගොඩක් බරයි. ඉතින් තව වතුරත් ගෙනල්ලා මේ බොරුවට බර වැඩි කරගන්න එපා. මොකද ඒතර ඇඟට මහන්සි වැඩි. අපිට කිලෝමීටර් 17ක් වගේ යන්නත් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ පාරෙන් එනවා නම් වතුර ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට කෑම් කරන්නත් ඉස්සරහා පැරඩයිස් සැල්ල කියලා තැනක් තියෙනවා. ඉතින් පැරඩයිස් සැල්ල ගාවත් ඒතර කැම්පින් සයිට් එකටත් වතුර තියෙනවා. ඉතින් ඒ නිසා මේ වතුර ලොකු ප්‍රශ්නයක් නැහැ මේ පැත්තෙන් එනවා නම්. Then pelan. Walaupun මේ වගේ තමයි පාර ඉස්සරහට තියෙන්නේ. ඉතින් මේ සමහර තැන් වල පාර මෙහෙම පේන්න තිබ්බට සමහර තැන් තිබ්බා මේ කැලේ නිසා සම්පූර්ණයෙන් පාර වැහිලා වගේ තියෙන තැන්. ඉතින් ඒ නිසා මේක වාරෙත් මේ පාර මේ විදිහට නම් තියෙන්නේ. මේක අවාරය වගේ නම් කොහොමත් එන්න රෙකමන්ඩ් කරන්න බෑ. සම්පූර්ණයෙන් පාර වැහෙනවා ඇති. කට්ටිය එන එක කොහොමත් ගොඩක් දුරට අඩු වෙන නිසා. ඉතින් ඒ නිසා මේ අවාරෙ එන්න නම් මේ පාර කොහොමත් රෙකමන්ඩ් කරන්න බෑ. අපිට මෙන්න මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. හරි දැන් අපි ඉන්නේ අපිට ගමනේ හම්බ වෙන ඊළඟ සන්ධිස්ථානය ගාව. මේ පිටිපස්සේ තව පොඩි ගුහාවක් පේනවා ඇති. මේ ගුහාවට කියන්නේ පහළ රාමගල කියලා. ඉතින් මේක අපිට ගමනේ හම්බ වෙන තවත් සන්ධිස්ථානයක්. එතකොට අපි දැනට ඇවිල්ලා තියෙන ගමන ගැන කියනවා නම් අපි අර බුදු කුටිය තිබ්බ තැන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ මෙතෙන්ට නම් ඇවිල්ලා තියෙනවා. එලිවේෂන් එක දැන් ඉන්නේ අපි 960ක වගේ. මම කලින් කිව්වා වගේ පටන් ගත්තේ 750කින් වගේ. දැන් අපි 960ක වගේ ඉන්නේ. ඉතින් අපිට මෙන්න මේ පැත්තට ඉස්සරහට තමයි පාර යන්න තියෙන්නේ. අපි දිගටම ඉස්සරහට යමු. nana. Okay. පල් කෙහෙල්ද? Okay.
හරි. මේ පාර නම් මේ දවස්වල මාර කූඩෙල්ල ටිකක් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ එනවා නම් සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු වගේ මාස හොඳයි මේ සිරිපාඩුවේ ටිකක් පායන කාලේ නිසා. මේ වගේ වැස්ස කාලේ ගෙනවා නම් අනිවාර්යෙන් ලීඩ් සොක්ස් එහෙම අරන් එන්න. මේ කොච්චර අපි පාරේ ගියත් පාරේ මාර කූඩෙල්ල ටිකක් ඉන්නේ. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපිට ගමනේ හම්බුනේ ඊළඟ ලෑන්ඩ්මාර්ක් එක ගාවට. මේ පිටිපස්සෙන් පේනවා ඇති මෙතනත් පොඩි ගල් ගුහාවක් තියෙන්නේ. මේක තමයි ඉහළ රාමගල. ඉතින් මේක තමයි අපි ඊළඟ සන්දිස්ථානය. එතකොට අපි දැන් දුරාතින් කිලෝමීටර ඇවිල්ලා තියෙනවා 3.5ක් වගේ. එලිවේෂන් එක අතින් අපි දැන් ඉන්නේ 1150ක වගේ. එතකොට අර පහළ රාමගල ගාව ඉඳනුත් දිගටම නැග්මක් තිබ්බේ. අපි මේ නැග්ම නැගලා ආවේ. දැන් ටිකක් මහන්සි. ඒ නිසා අපි මෙතන පොඩි රෙස්ට් එකක් අරගෙන මොනවා හරි අපි ගාව තියෙන කෑම කාලා ආයි ගමන පටන් ගන්න කියලා හැදුවේ. අපි දැන් මේ ඉන්නේ දෙහෙනකන්ද මුක්කුවත්ත ශ්‍රීපාද මාර්ගයේ ඉහළ රාමගල ගාව. ඉතින් මේ පොඩි දැක්ක දෙයක් වීඩියෝ එකට දාන්න හිතුණා. මෙන්න බලන්න මෙතන මේ දාලා ගියපු බියර් කෑන් එකක් තියෙනවා. ඉතින් දැන් මේක සාමාන්‍ය හයික් එකක් වගේ නෙමෙයි මේක ශ්‍රීපාද වන්දනා මාර්ගයක්. ඒ කියන්නේ මේක පූජනීය මාර්ගයක්. එතකොට මේක දාලා ගිය එක්කෙනා එක්කෝ මේක දිගේ බිබී ඇවිල්ලා මෙතන දාලා ගිහින් ඇති. කොහොම වුණත් ඉතින් මේ වගේ ශ්‍රීපාද මාර්ගයකට මේ වගේ දේවල් මිනිස්සු කරන්නේ ඇයි කියලා මේ මට තේරෙන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි දැන් පල්ලෙහා ඉඳන් මෙතෙන්ට යනකම් බියර් කෑන් එක උස්සගෙන ඇවිල්ලා ඉතින් බිව්වට පස්සේ හිස් කෑන් එක එහෙමනම් පහලට අරන් යන්න බැරි කමක් නැහැ නේ. ඒක බිව්වත් ඉතින් කෑන් එකක් දාලා ගිහින් තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ එනවා නම් මේ වගේ වැඩ කරන්න එපා. මොකද විශේෂයෙන් මේක මේ පූජනීය පාරක්. අපි පූජනීයත්වයෙන් සලකන තැනකට අපි මේ යන්නේ. ඉතින් මේ වගේ වැඩ කරන්න එපා. මට මේ දැක්කම වීඩියෝ එකට ගන්න හිතුනේ ඒකයි. කවුද බම්බි? හේ? අස ඉහළ රාමගලෙන් පස්සේ අපි යන ගමන් ඉන්නේ. එතනින් පස්සේ නම් ලොකු ස්ලෝප් එකක් තියෙන දිගටම නගින්න. සාමාන්‍යයෙන් අංශක 65 70 ස්ලෝප් එකක් දිගටම නැගගෙන ආවා. දැන් අපි එලිවේෂන් එක අතින් 1250ක් වැඩි කීයද බා? උනේ 1250 වගේ තාවනේ. දැන් අපි එලිවේෂන් එක අතින් 1300 වගේ ඉන්නේ. ඉතින් අර රාමගල ගාව ඉඳන් දිගටම නැගපු එක තමයි කරේ. මෙන්න මේ පැත්තට දැන් යන්න දෙන්නේ. මම පෙන්නනම් පාර. මෙන්න මෙහෙම යන්න දෙන්නේ. ඉතින් අපි ඉස්සරහට මයන් ඉස්සරහ ආයෙත් තව 12 පාරක් ක්‍රොස් වෙන්න ඕනේ. මේ අපි ගිහිල්ලා බලමු මේ 12 මොකද්ද කියලා. මේ මම හිතන්නේ 12 දැන් ළඟ තියෙනවා. අපි ගිහිල්ලා බලමු. අපි මෙන්න මෙහෙම ඉස්සරහට එද්දී අපිට මේ වගේ තැනක් හම්බ වෙනවා. මෙතන කලින් කට්ටිය කෑම් කරලා තියෙනවා. මෙතන වටේ පොඩ්ඩක් සුද්ධ වෙලා වගේ තියෙනවා. ඉතින් මෙතන ඕගොල්ලන්ට ඕන නම් කෑම් කරන්න පුළුවන්. ළඟම 12 පාරක් තියෙනවා වගේ සද්ද ඇහෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. මේ ඉතින් වෙලාව මදි වුණොත් ඒ කියන්නේ පැරඩයිස් වැල්ල දක්වා යන වෙලාව මදි වුණොත් මෙතන ඉන්න පුළුවන් කෑම් සයිට් එකක් තියෙනවා. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපිට මේ ගමනේ හම්බ වෙන තවත් සම්දිස්ථානයක් ගාවට. මේක තව 12 පාරක්. මේකේ නම මැප් එකේ නම් තිබ්බේ නෑ. හැබැයි මේ බාතිය 12 කියලා 12ක් මේකේ තියෙන්න ඕනේ. මේ පාරේ බාතිය 12 කියලා 12ක් හම්බ වෙනවා. මම හිතන්නේ මේ බාතිය 12 මම හරියට මේක බලලා වීඩියෝ එකට දාන්නම්. ඒත් අපි දැන් ඉන්නේ මෙන්න මේ වගේ තැනක. අපිට යන්න තියෙන්නේ මේ පැත්තට. අර අතන කොඩි දාලා තියෙනවා පේනවා ඇති. ඒතර අපි හිතන්නේ මේ ඉන්නේ අපි බාතිය 12 ගාව කියලා.
මෙතන ලස්සන තැනක්. ලස්සන දියපාරක් උඩ පැත්තෙන් එනවා. අපි මේ ඉස්සරහා පැත්තෙන් ආවේ. හරිම ලස්සන තැනක්. මෙන්න මේ පල්ලෙහාට ලස්සන දියපාර ගලාගෙන යනවා. Ada kurang. Aja. Ya. එතන අපි දැන් මේ ඉන්න තැන ගැන කියනවා නම් අපි ගමන ආරම්භක ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 4කමාරක් වගේ දැන් ඇවිල්ලා තියෙන්නේ. එලිවේෂන් එක අදිනුත් මීටර 1400කට කිට්ටු වෙලා ඉන්නේ. දැන් වෙලාව 2යි. අපි ගමන පටන් ගන්නකොට අපි බුදුපිළිම ගාවින් ගමන පටන් ගන්නකොට වෙලාව 10ට වගේ වුණා. ඉතින් දැන් මෙන්න මේ වගේ තැනක ඉන්නේ අපිට මේ පැත්තට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු තව කොච්චර දුරක් තියෙනවද කියලා දන්නේ නැහැ. මේ මොකද අපි කැම්ප් කරනවා නම් කැම්ප් කරන්න අපි ටාගට් කරන්නේ පැරඩයිස් ඇල්ලේ. පැරඩයිස් ඇල්ලට යද්දිත් වෙලා තිබ්බොත් දිගටම රත්නපුර පාටම යන්න try එකක් දෙනවා. හරි මේ මෙතන මම කලින් බාතිය දොල කියලා හිතුවේ. මේක බාතිය දොල නෙමෙයි. දැන් අපිට මෙතන මේ අර ගහලා තිබ්බ බෝඩ් එක හම්බුණා. මෙන්න මෙතන අස්සේ බෝඩ් එකක් ගහලා තියෙනවා. පේන්නේ නැහැ ඒක මේ කැලේ අස්සේට වෙලා තියෙන්නේ. මේක බෝටි දොල. බෝටි දොල කියලා ටිකක් තියෙන්නේ. ඒතර බාතිය දොල මේ මම හිතන්නේ තව ඉස්සර ඇති. අපි ඉස්සරහට යන්න දිගට. මේ පැත්තට යන්න තියෙන්නේ. මේ පාරේ ආයිමත් මේ අපි දොලෙන් පස්සේ යන්න ඕන තැන කොඩි එහෙම දාලා තියෙනවා. මේ පිටිපස්සේ පේනවා ඇති. ඉතින් අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. මෙන්න මේ හරියනම් ඊළඟට නෙළු කැලේකටත් ඇතුල් වුණා. මේ නෙළු කැලේ මැද්දෙන් වගේ තමයි දැන් අපි ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ බෝටි දොල පහ වුණු ගමන් කෙලින්ම නෙළු කැලයක් තිබ්බේ. නෙළු කැලේ ගාවින් ඉස්සරහට යනවා මේ විදියට. මෙතන සිරිපාරක්ෂිතේ අපිට ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන ගහක් මේ වල්ලෙන සාල්. මෙන්න මේ මලත් එක්ක සිරිපාරක්ෂිතේ හැම ට්‍රේල් එකකම හැම කන්දකම වගේ ඕක මම දැකලා තියෙනවා මේ ගියපු ඒ වගේ. ඒක වල්ලෙන සාල්. අපි මේ වගේ ඉස්සරහට යනවා. ඉතින් අපි මේ විදියට දිගටම ඉහළට යන ගමන් ඉන්නේ. මෙන්න බලන්න දැන් ඉස්සරහින් වටෙන් මේ ලස්සනට මීදුමක් බාගෙන එනවා. දැන් හරිම ලස්සනයි. පරිසරයම හරි ලස්සනයි. ඇඟට සීතලයි. හැබැයි මේ ස්ලෝප් එකක් තියෙනවා. ඉතින් දිගටම නැගගෙන තමයි යන්න දෙන්නේ. හවසට වහින්න දන්නෙත් නැහැ කියන්න බෑ. නිසා මේ අපි ගොඩක් ස්ලෝ වුණෙත් නැහැ. සාමාන්‍යයෙන් නතර වෙන්නේ නැතුව වගේ තමයි දිගටම ආවේ. මම හිතන්නේ දැන් අපි ගමනෙන් කියලා කියන්නේ අපි පැරඩයිස් වලට යනවා නම් ඒ යන්න ඕනේ ගමනෙන් භාගයකට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ. මම හරියටම ඉස්සරට ගියා නම් අපි ඇවිල්ලා තියෙන දුර මොකද්ද එලිවේෂන් එක මොකද්ද කියලා බලලා. ඕන ආයිමත් නෙළු කැලයක් සෙට් වුණා. කොච්චර දුරකට යනකම් තියෙනවද දන්නේ නැහැ. මේ සාමාන්‍ය අපිට වඩා උසට මේ හරිය නෙළු තියෙනවා. දැන් වටෙත් මීදුමෙන් වැහිලා තියෙන්නේ තාම. පරිසරය ලස්සනයි. මේ ඇඟට සීතලයි මීදුමත් බාලා තියෙන්නේ. හැබැයි දිගටම ස්ලෝප් එකේ තමයි යන්න තියෙන්නේ. මේ බලන්න මේ පැත්තේ ලස්සන මේ වටේම මීදුම් බාලා තියෙන්නේ. මම මේ පැත්තත් පෙන්නන්න. Itu kan. හරි අපි අපේ ගමනේ හම්බ වෙන තවත් විශේෂ පොයින්ට් එකක ඉන්නේ. මෙතන මොකද්ද කියලා කියනවා නම් මේ තමයි
පළාත් සීමාව. ඒ කියන්නේ සබරගමුව පළාතයි මධ්‍යම පළාතයි වෙන වෙන පළාත් සීමාව. මෙන්න මෙතනින් මේ පේන ඇති පොඩි දියපාරක් යනවා. හරියට මෙන්න මේ දියපාරෙන් තමයි මේ පළාත් සීමාව වෙන් වෙන්නේ. ඒතර මේ දියපාරෙන් මේ පැත්ත සබරගමුව අපි දැන් එහි පැත්තෙන් ඉඳන් ආවේ. දියපාරෙන් මේ පැත්ත මධ්‍යම පළාත. අපි දැන් මධ්‍යම පළාතට මෙතනින් ඇතුල් වෙනවා. ඒතර මෙතෙන්ට එනකන් අපි ඇවිල්ලා තියෙනවා අපේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳන් කිලෝමීටර් 6මාරක් වගේ. ඊට පස්සේ අපි දැන් එලිවේෂන් එක අතින් ඉන්නේ 1550ක වගේ. ඉතින් අපි තවදුරටත් ඉස්සරහට යනවා. දිගටම ඉස්සරහට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා කතා කරමු. අපි දැන් මේ පහුවෙන හරියට කියන්නේ රත්කන්ද කියලා මේ ට්‍රේල් එකේ. රත්කන්ද කියලා කියන්නේ අත්‍තරම මේ මෙතන ඉස්සරහා පේන්න තියෙන පීක් එක. මේ මෙන්න මේ පැත්තේ පීක් එකක් තියෙනවා පිටිපස්සේ. මේ ගස් ටිකට එහා පැත්තෙන් පීක් එකක් තියෙනවා. අනේ පීක් එක තමයි රත්කන්ද කියලා කියන්නේ. ඒතර ට්‍රේල් එකේ මේ හරියට කියන්නේ රත්කන්ද කියලා. අපි මේ රත්කන්ද කියන පීක් එක උඩින් යන්නේ නැහැ. අපි ඒ කන්දේ පාම් වලින් අයිනෙන් වගේ තමයි අපේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ. දැන් අපි ඉතින් කිලෝමීටර් 7ක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳන්. ඉතින් මේ විදිහට අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. දිගටම කැලේ නම් මේ වගේම තමයි තිබ්බේ. ගොඩක් වෙලාවට නෙළු පිරිච්ච කැලයක් තමයි දිගටම තිබ්බේ. මේ හරියත් එහෙමයි. උසට නෙළු වැටලා තියෙනවා. ඒක මාරු ඒක මාරු එන්න එපා. බස් ගන්න. දැන් පේන්නේ නැහැ. හරි මේ ටික නම් අපි සාමාන්‍ය තැන්නකින් යන්නේ. තැන්නක් කියන්නේ ලොකු ස්ලෝප්ස් නැහැ. මේ අර මම රත්කන්ද කියලා කලින් තැනක් පෙන්නුවේ. රත්කන්ද බෑවුමෙන් ආවට පස්සේ දිගටම වගේ මේ එහෙම ලොකු ස්ලෝප් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ ලොකු මහන්සියක් නැතුව යන්න පුළුවන්. අපි දැන් මේ රත්කන්ද ඉඳනුත් තව කිලෝමීටර් 1.5ක් 2ක් විතර ඇවිල්ලා තියෙන්නේ. තව යන්නත් පැරඩයිස් ඇල්ල දක්වා. පැරඩයිස් ඇල්ල දක්වා යන්න තව කිලෝමීටර් 4ක් 5ක් ඇති. ඉතින් මේ වගේ තමයි දැන් මේ ටික නෑ යන්න තියෙන්නේ. මේ ටික මේ ලොකු මහන්සියක් ඇඟට දැනෙන්නේම නැතුව යන්න පුළුවන්. ඉතින් මේ ස්ලෝප් එක අඩු වෙනදා. මෙන්න මෙතන අපේ ගමනේ තවත් විශේෂ තැනක්. මෙතෙන්ට හරියටම අපිට ගමනේ පළවෙනි වතාවට සිරිපාද උඩමළුව පේන්න පටන් ගත්තා. මෙන්න මෙතන ගස් ටික අස්සෙන් කැමරාවකට ක්ලියර් පේනවද දන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ පේන්නේ නැත්නම් වෙනම මේ ආයෙ එක වීඩියෝ එකක් අරගෙන මෙතෙන්ට දාන්නම්. පළවෙනි වතාවට සිරිපාද උඩමළුව පේන්න පටන් ගත්තා. ඒතර අපි මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 8.9ක් වගේ අපේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳන්. එලිවේෂන් එක අතින් මේ ටිකේ ෆ්ලැට් එකක ආවේ සාමාන්‍යයෙන් 1600ක වගේ තමයි දැන් ඉන්නේ. ඉතින් මේක ගමනේ විශේෂම තැනක්. උඩමළුව ලස්සනට පේනවා පිටිපස්සෙන්. මලු හොඳටම පේනවා. ඒ ගන්ටාරේ වුණේ ඒකේ නේ. මේ වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. මෙතන උඩමළුවේ දැන් ලයිට්ස් දාලා තියෙන්නේ. මේ දැන් තේවාවක් කරා බෙරසත් දෙම හොඳට ඇහුණා. මෙන්න මේ පැත්තෙන් මෙන්න මෙතන සුදු පාට පොඩි වහලයක් වගේ පේනවා. ඒ පේන්නේ හැටන් පාරේ අන්තිම කඩේ. ඒ කියන්නේ හැටන් පාරේ අහස් ගව්ව කඩේ තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන මාර ලස්සන තැනක්. අපිට ලස්සනට සිරිපාදේ බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට ඉස්සරහට යන්න තියෙන්නේ.
ඉතින් ඔන්න අපි අපේ ගමනේ ඊළඟ සම්දිස්ථානයේ වෙච්ච පැරඩයිස් ඇල්ල ගාවට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ සුන්දර පැරඩයිස් ඇල්ල. එහෙම නැත්නම් පාරාදීස ඇල්ල. ඇල්ල තියෙන්නේ මෙන්න මෙතනින් පල්ලෙහා ඉස්සරහා. මම පෙන්වන්න ඊළඟට මේ තියෙන්නේ වටපිටාව මෙතන. මේ වතුර එහෙම පාර පිරිසිදුයි. තියාගන්න බැරි තරම් ලස්සනයි මේ පරිසරය. මෙන්න මෙතන පල්ලෙහා පොඩි ගැප් එකක් පේනවා ඇති. උතන තමයි ඇල්ල තියෙන්නේ. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. මේ කොහොමද ඇල්ල ලස්සන කියලා. දැන් වෙලාව 5 මාරට වගේ වුණා. අපි ගමන පටන් ගත්තේ උදේ 10ට. ට්‍රේල් ස්ටාර්ට් කරේ මේ බුදුපිළිමේ තිබ්බ තැනින් උදේ 10ට. දැන් වෙලාව 5 මාරයි. අපි ලොකුවට නැවතිලා බ්‍රේක්ස් ගත්තෙත් නැහැ. අපි සාමාන්‍යයෙන් විනාඩි 5-10 වගේ මේ බ්‍රේක්ස් තමයි ගත්තේ. ලොකු බ්‍රේක්ස් එකක්වත් ගත්තේ නැහැ. ඉතින් එහෙම ඇවිල්ලා උදේ 10 ඉඳන් හවස 5 මාර වුණා අපිට මෙතෙන්ට එද්දි. එතකොට අපි දුරාතින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා දැන් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක්. පැරඩයිස් ඇල්ලට එද්දි අන්තිම ටික පොඩ්ඩක් බහින්න තියෙන්නේ. ඒතර ඒ නිසා මීටර 1480ක විතර තමයි දැන් අපි ඉන්නේ මේ එලිවේෂන් එක අතින්. ඒතර පොඩ්ඩක් විතර වැස්සා. මෙතන නම් මාර ලස්සන තැනක්. අපි මෙන්න මේ පැත්තෙන් ආවේ. මේ කොඩි දාලා තියෙන්නේ මෙතන උඩින් ආවේ. අපිට හෙට දවසේ යන්න තියෙන්නේ. අපි දැන් මෙතන කැම්ප් කරනවා මොකද වෙලාව 5:00මාරයිනේ. ඒ නිසා අපිට ඊළඟ ටාගට් එකේ කියන්නේ අපිට හැලකනුව දක්වා යන්න බෑ කොහොමද. අපිට හෙට දවසේ මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පැරඩයිස් ඇල්ල ගාව එන කට්ටියට කැම්ප් කරන්න පුළුවන් වෙන්න ලේසි වෙන්න මේ මෙතන තව පොඩි මේ ටෙන්ට් එකක් එහෙම ගහලා තියෙනවා. ටෙන්ට් එකක් කියන්නේ පොඩි මේව ඉටිකොල කැලේ ටිකක් ගහලා තියෙනවා. ඉතින් අද මේ වෙනකන් නම් අපිට වැස්සක් තාම සෙට් උන්නේ නැහැ. හැබැයි රෑ වෙද්දි වැස්සක් එයිද කියලා කියන්න බෑ. මොකද දැන් මේ අවාරේ පටන් ගන්න ඕන වෙන නිසා මේ දවස් ටිකේ දිගටම සිරිපාදේ වැස්සා. ඉතින් අපි මෙතනම තෝරාගත්ත ටෙන්ට් එක ගහන්න නැත්නම් මේ ඉස්සරහා ගල්තලාවේ වගේ ගහන්නත් පුළුවන්. මේ එහෙම ගහන්න පුළුවන් තැන් දෙක තුනක් තියෙනවා. ඉතින් වැස්ස ෂුවර් නැති නිසා අපි මෙතන ටෙන්ට් එක ගහනවා. ඉතින් අපි ඉක්මනට ටෙන්ට් එක ගහලා මෙතන දැන් නාගන්නත් හිතාගෙන ඉන්නවා. නාගෙන කරගෙන රෑ උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ සුන්දර පාරාදීසේ ඇල්ල. එහෙම නැත්නම් හැමෝම කියන විදිහට මේක පැරඩයිස් ඇල්ල. මේක මාර ලස්සන තැනක්. අපි ටෙන්ට් එක ගැහුවේ මේ ඇල්ලට පොඩ්ඩක් උඩින්. ඒතර එතන ඉඳන් තමයි මේ ටික බහලා ආවේ. මෙතන හරිම ලස්සන තැනක්. මෙන්න පැරඩයිස් ඇල්ල. එහෙම නැත්නම් පාරාදීසේ ඇල්ල. මාර ලස්සන තැනක්. ඒතර පැරඩයිස් ඇල්ල කියලා කියන්නේ බත්තරුවෙන් හැදෙන පැරඩයිස් ඇල්ල කියලා කියන්නේ බත්තරුවෙන් හැදෙන දියැලක්. මේ තියෙන්නේ බත්තරුවය. මේ කෙලින්ම මාවුස්සකලයට වැටෙන ඔයක් බත්තරුවය. මාවුස්සකලයට වැටෙන්නේ. ඉතින් මේ තියෙන්නේ බත්තරුවය. ඇයිමට මේ ෂර්ට් එක ඇඳලා බෑග් එක අදින්න බැරි? good morning කට්ටිය. අපි කැම්පින් නයිට් එකෙන් පස්සේ නැගිටලා ඉන්නේ. දැන් වෙලාව 5 මාරට වගේ. සාමාන්‍යයෙන් එළිය වැටලා තියෙන්නේ. අපි අද ටිකක් කලින් යන්න කියලා තමයි ප්ලෑන් කරන්නේ. මොකද මෙතනදිත් අපිට තව කිලෝමීටර් 3මාරක් 4ක් වගේ යනකම් මළුවට යන්න තියෙයි. ඊට පස්සේ දැන් පොඩි පොදයක් යනවා. දැන් ඊයේ දවසේම වැස්සේ නෑ පොඩ්ඩක්. අත ඊයේ රෑ වැස්සෙත් නෑ. දැන් මේ පොඩි පොදයක් යනවා. ඉතින් මේක පොඩ්ඩක් අඩු වෙනකම් බලලා අපි යන්න කියලා තමයි ප්ලෑන් කරන්නේ.
අපි නම් මේ සුන්දර පාරාදීසෙට එහෙම නැත්නම් පාරාදීස ඇල්ලට සමු දීලා මෙතනින් පිටත් වෙලා යන්න හදන්නේ. අපිට දැන් වැස්සත් පායලා තියෙන්නේ පොඩි වෙලාවක හම්බුණා ඩ්‍රෝන් එකක් දාගන්න. ඩ්‍රෝන් ෂොට් වගේ උත් ගත්තා. මාර ලස්සන දැනක් දාලා යන්න හිතෙන්නේ නැහැ. ඉතින් අපිට තාම මෙතන ඉඳන් සිරිපාද දක්වා කිලෝමීටර් 3මාරක 4ක වගේ ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් වෙලාව 8යි. අපි මෙතනින් පිටත් වෙන්න කියලා හදන්නේ. ඉතින් අපි බලමු මෙතනින් එහාට සිරිපාද දක්වා මාර්ගය කොහොමද කියලා බලලා අපි සිරිපාද මළුව දක්වා ගිහිල්ලා හම්බ වෙමු. හරි අපි දැන් මෙන්න මෙතනින් පිටත් වෙලා සිරිපාද දක්වා නැවත ගමන පටන් ගන්න හදන්නේ. අපි කැම්ප් කරේ මෙන්න මෙතන. මෙතන තමයි කැම්ප් කරේ. ඒතර මේක ක්‍රොස් කරගෙන මේ පැත්තට ආවා. මේ තියෙන්නේ බත්තලෝය අපි කලින් හිටපු තැන. මෙන්න මෙතන පල්ලෙහා පැරඩයිස් ඇල්ල. මේ වෙන්නේ පැරඩයිස් ඇල්ල. ඒතර මේ හරියටම මෙන්න මෙතන පොයින්ට් එකේ මේ මෙතනින් උඩට තමයි සමනල කන්ද කියන එක පටන් ගන්න. ඒ කියන්නේ මේ පාර සමනල කන්ද පටන් ගන්න මෙතනින් උඩට. ඉතින් අපිට මේ පැත්තට යන්න තියෙන්නේ සහ ඊළඟ එක තමයි මේ පාරේදී හම්බ වෙන සීතකඟුල විදියට සලකන්නේ මේ බත්තලෝයම තමයි. ඒ කියන්නේ මේ පැරඩයිස් ඇල්ල සහ මේ බත්තලෝය තමයි සීතකඟුල විදියට සලකන්නේ. එතකොට මේ මෙතන කට්ටිය ඉදිකටු පාන විදියටත් මට හිතෙන්නේ මේ ගෙත්තම් මෙහෙම කරලා තියෙනවා. ඉදිකටු පාන විදියට නූල් ඇදපුවා එහෙමත් තියෙනවා. මෙතන එහා පැත්තේ මම පෙන්නන්නම් පොඩි මේ බුදු පිළිමයක් තියෙන බුදු කුටියක් හදලා තියෙනවා. එතකොට හරියටම මෙන්න මෙතන බුදු කුටියක් හදලා තියෙනවා. අපිට මේ පැත්තට උඩට යන්න තියෙන්නේ. දැන් අර කලින් තිබ්බ පොදේ දිගටම තියෙන පොඩි වැස්සක් තියෙනවා. ඒ නිසා මේ රේන් කෝට් එකමත් දාගත්තේ වැඩි වුණොත් කියලා. තව කිලෝමීටර් 3මාරක් වගේ යන්න තියෙනවා. ඉතින් අපි මේ විදිහට ඉහළට යන් ගමනේ ඉතුරු ටික බලන්න. දැන් අද වෙසක් පොය දවස. එතකොට සිරිපා වාරයේ අවසාන දවස. ඉතින් වාරයේ අවසාන දවසේ මේ මාත් පළවෙනි වතාවට තමයි සිරිපා කරුණා කරන්නේ. අද මළුවේ ගොඩක් සෙනග ඉන්නවද සෙනග අඩුයිද කිසිම අයිඩියා එකක් නැහැ. දැන් වැස්ස නිසා මේ වටේ නම් වැහිලා තියෙන්නේ මීදුමකුත් වටේ තියෙනවා. ඉතින් අපි මේ උඩට ගිහිල්ලා බලමු. පැරඩයිස් ඇල්ල ගාව ඉඳන් මේ ටික නම් දිගටම නගින්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ලොකු ස්ලෝප් එකක් නගින්න තිබ්බා. ආයේ ශ්‍රීපාද දක්වාම මේ මම හිතන්නේ ආයි තැන්නක් නැහැ. ඒ කියන්නේ බහින්නත් නැහැ තැන්නකුත් නැහැ. මේ විදිහට ස්ලෝප් එකක් නගගෙන යන්න තියෙන්නේ. හරි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ පාරේ හම්බ වෙන තවත් සම්දිස්ථානයකට. ඒ කියන්නේ අපේ තව ඊළඟ ලෑන්ඩ්මාර්ක් එක. මේකට කියන්නේ මොරේ හිල් කියලා නැත්නම් මොරේ කන්ද කියලා. අපි පැරඩයිස් ඇල්ලේ ඉඳන් මීටර 750ක් 800ක් වගේ ආඩවස තමයි මෙතන හම්බ වෙන්නේ. මෙතන කියන්නේ මොරේ හිල්. එහෙම ඕපන් තැනක් මොකුත් නැහැ. පාර සම්පූර්ණයෙන් මේ කැලේ මැද්ද යන්නේ. මේ හිල් එකෙන් පස්සේ නම් පොඩි බෑවුමක් තියෙනවා වගේ. මෙතනින් පස්සේ මේ අපි මේ පොඩ්ඩක් බැහැගෙන යන්න පාර හම්බුනේ. මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ. මේ තමයි යන්න තියෙන්නේ. හරි අපි දැන් අර මොරේ හිල් එකත් පහු කරගෙන මෙතනින් පස්සේ ටිකක් තැන්න වගේ තිබ්බේ. තැන්න වගේ කිලෝමීටරයක් විතර ආවා. මේ අපි දැන් ගමනේ මුළු දුර කිලෝමීටර 12කට ආසන්න දුරක් ඇවිල්ලා තියෙනවා. සහ අපි දැන් එලිවේෂන් එක අතින් 1700ක වගේ ඉන්නේ. මීටර 1700ක වගේ ඉන්නේ. මේ මෙන්න මේ හරියට අපිට දැන් උඩ මළුවේ මේ බෙර සද්ද හේවිසි සද්ද එහෙම හොඳට ඇහෙනවා. මේ මම කතා කරන්නේ නැතුව ඉන්නම් හොඳට අහන්න බෙර සද්ද ඇහෙනවා.
වීඩියෝට ඇහුනොත් දන්නේ නැහැ හොඳට බෙර සද්දය ඇහෙනවා. මොන ආයෙ ඇහෙනවා. බලමු අපි ඉස්සරහට යන් මළුවට ළඟයි මළුවට ළඟ වුණාට අපි දැන් එලිවේෂන් එක ඉතින් 1700 වගේ ඉන්නේ. සිරිපාදේ තියෙන්නේ 2264ක වගේ. ඒතර අපිට තව මීටර් 500ක වගේ එලිවේෂන් එකක් ගන්න තියෙනවා. ඒක මේ අපිට තව ඒ කියන්නේ අනිවාර්යෙන් ඉස්සරහ නගින්න ඇති. ඉතින් මේ ටික නම් මේ ලොකු මහන්සියක් නෑ මොකද තාමත් අර මොරේ හිල් එකේ පස්සේ පටන් ගත්ත තැන තමයි දිගටම යන්නේ. ඉතින් අපි යන් මෙන්න අපේ පාර ඉස්සරහට ආයෙමත් සිරිපා මළුව පේන්න පටන් ගත්තා. මෙන්න මෙතන තමයි සිරිපා මළුව. දැන් නම් පොඩ්ඩක් වැහිලා තියෙන්නේ මළුව. මේ පැත්තේ මිදුමකුත් එනවා. ඉතින් අපි යන්නේ මෙන්න මේ පැත්තට. අන්න සිරිපා මළුව. ඒක නෙමෙයි බකේ. ඕක නෙමෙයි කරේ තමයි. මෙන්න මෙතනත් ආයෙමත් ගමනේ හම්බ වෙන ලස්සන තැනක්. අන්න ශ්‍රීපා මළුව මෙන්න මෙතනින් පේනවා. ලස්සනටම පේනවා. ගොඩක් ළඟින් තියෙන්නේ. අපිට තව දුර අතින් කිලෝමීටර් 2ක් වගේ යන්න ඉතුරුලා තියෙනවා. මේ දැන් කලින් මළුව ඇරිලා තිබ්බේ. මේ දැන් ආයෙමත් වැහෙනවා, ඇරෙනවා, වැහෙනවා. ටක් ගාලා වෙනස් වෙනවා. මෙන්න මෙතනින් ලස්සනට පේනවා. අර සුදු පාට පොඩි වහලයක් පේනවද දන්නේ නැහැ. ඒ පේන්නේ හැටන් පාරේ අහස් ගව්වේ තියෙන ඒ කියන්නේ අන්තිම කඩේ. හැටන් පාරේ අහස් ගව්වේ අන්තිම කඩේ තමයි එතන පේන්නේ. ඉතින් මෙන්න සිරිපා මළුව අපි මේ පැත්තට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අපි දිගටම යමු. දැන් බෙර සද්දය ඇහෙනවා දිගටම. ඉතින් අපිට ඒකත් එක්ක කොහොම හරි ඉක්මනට දැන් මළුවට යන්න තමයි ඕනේ. මොකද අද අන්තිම දවසේ නිසා මේ එක එක වතාවත් එහෙමත් වෙනත් දවස්වල වඩා තියෙනවා මළුවේ. අන්න ආයෙමත් මළුව ඇරුණා. දැන් නම් මළුව පේනවා. යන්න උඩ මළුවේ තියෙන බිල්ඩින්ග්ස් ටික ඔක්කොම පේනවා. ඉතින් අද වතාවත් එහෙම මේ එක එක ඒවා තියෙනවා. ඉතින් අපි ඒවා ටික බලන්නත් එක්ක ඉතින් අපි යමු ඉක්මනට. මෙන්න බලන්න අපිට මේ හරිය පාර මේ ගල් තලාවක් වගේ එකක් දිගේ යන තියෙන මාරව ලස්සනයි. ඒත් එක්කම හරියට මේ පාර මැද්දෙන් සිරිපා මළුව ආයෙමත් කලින්ට වඩා ලං වෙලා පේන්න පටන් ගත්තා. පොඩ්ඩක් වැහිලා තියෙන්නේ. අපි මෙතන ටික වෙලාවක ඉඳලා බලමු සිරිපා මළුව ඇරෙයිද කියලා. මේ දැනට මේ පාරේ හම්බ වෙච්ච ලස්සනම සිරිපා වීව් එක හම්බුනේ මෙන්න මෙතෙන්ට. තාම අපිට ඔය මළුවටම යනකම් කිලෝමීටරයි මීටර 200ක් 300ක් වගේ තමයි යන්න තියෙන්නේ. ලොකු දුරක් නැහැ. ඉතින් මේ හරිය පාර මෙන්න මේ වගේ. එමුණන් කෙලින් අතරයක් ගන්න කිව්වා. ඉතින් අපි මෙතෙන්ට වෙලා විනාඩි 15ක් 20ක් විතර බලන් හිටියා. මෙන්න දැන් මළුව සම්පූර්ණයෙන් ඇරලා තියෙනවා. බලන්න මළුවේ තියෙන බිල්ඩින් එක ලස්සනට පේනවා. මේ මළුවේ සද්දේ ඇහෙනවා. හොඳට අහන්න මළුවේ සද්දේ. අර වතාවත් වල සද්දේ හොඳට ඇහෙනවා මෙතෙන්ට. ඉතින් මෙතන තමයි මේ දෙහිණගන්ධ මුක්කවත්ත ශ්‍රීපාද මාර්ගයේ අපිට මේනකම් හම්බ වෙච්ච ලස්සනම view point එක. ශ්‍රීපාදේ ලස්සනම view point එක. මාරම ලස්සන තැනක්. මෙතනින් යන්න හිතෙන්නෙත් නැහැ. ඉතින් අපිට තව ටික දුරයි තියෙන්නේ. හරි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ගමනේ අපිට හම්බ වෙන අන්තිම දියපාර ගාවට. එහෙම නැත්නම් අන්තිම ජලදුර්ගයේ ගාවට. මේක තමයි අග්ගලදොල. මේ ඉන්නේ අපි අග්ගලදොලේ. අර කලින් මම ශ්‍රීපාද view point එකේ ඉඳන් මීටර 300 400ක් වගේ බැස්සා. බැස්සට පස්සේ අපිට මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන අග්ගලදොල. මෙතනත් හරිම ලස්සන තැනක්. මම වටපිටාව වෙන්නන්න. හරිම ලස්සන තැනක්. අපි මෙන්න මේ පිටිපස්සේ ඉඳන් ආවේ. මෙතනින් ආවේ. ඉස්සරහා පැත්තට තමයි යන්න තියෙන්නේ. මෙතනින් පස්සේ ආයෙමත් අපිට කන්ද නගින්න තියෙනවා. ඉතින් මේක අග්ගලදොල.
මේ මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා. අග්ගලා 12. අග්ගලා 12න් පස්සේ මේ ටික නම් දිගටම නෙළු කැලේ අස්සෙන්ම යන්න තියෙන්නේ. පරිසරය නම් ලස්සනයි. පාර දෙපැත්තෙම නෙළු තියෙන්නේ මේ. මීටත් වඩා පාත් වෙලා රිංගලා යන්න ඕන තැන් එහෙමත් තිබ්බා. ටිකටම නෙළු කැලේ මැද්දෙන් මෙන්න මේ විදිහට අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. අග්ගල 12 ගාවින් පටන් ගත්තට පස්සේ එතනින් පස්සේ නම් දිගටම මාර හයික් එකක් තියෙන්නේ මේ ලොකු ස්ලෝප් එකක් නගිනවා අංශක 70ක විතර. දිගටම දැන් අපි ගොඩක් දුර ආවා. මම හිතන්නේ දැන් නම් පාර කනෙක්ට් කරන හරියට ගොඩක්ම ළඟ ඇති. මේ ලොකු ස්ලෝප් එක යන්න තියෙන ඉතින් අන්තිම ටික මාර අමාරුයි හයික් එක අපිට මේ පාරේ සෙට් වෙච්ච අමාරුම ටික සෙට් වෙන්නේ මේ අන්තිම පාරේ අන්තිම ටිකේ අග්ගල 12න් පස්සේ. මාරම ලොකු ස්ලෝප් එකක් ගන්නවා එක තැන. ගොඩක් තැන්වල මේ පාත් වෙලා එහෙම තමයි යන්නත් ඕනේ. මේ ඒ නිසා එකට ඒකට තවත් අමාරුයි. තනි කෙලින් එක තියාගෙන යන්න බෑ මේ නෙරුගස් අස්සේ යන්න තියෙන්නේ. ඒකට පාත් වෙලා යන්න ඕනේ. මේ කූරු ටික බෑග් එකේ දාන් තිබ්බා ඒ ටිකත් පැටලෙනවා. ඒ නිසා මේ දැන් ඒකත් අතට අරගෙන තමයි මේ අන්තිම ටික නගින්නේ නැත්තම් යන්න විදියක් නැහැ බෑග් එක පැටලෙනවා. ඉතින් අපි යමු ඉස්සරහටම. මෙහෙම තමයි යන්න තියෙන්නේ. මම පිටිපස්ස පෙන්නන්නම්. අර පේන ඇති. කොහොම පෙවුනට සාමාන්‍යයෙන් ඔක අංශක 70ක විතර ස්ලෝප් එකක් දිගට මේ විදිහට නැග්ගේ. මේ පැත්තත් පේන ඇති. අංශක 70 වගේ ස්ලෝප් එකක් නැග්ගේ. ඉතින් යමු අපි ගිහිල්ලා රත්නපුර පාර ගාවට කොහොම හරි කනෙක්ට් වෙන්න තැනට යාගත්තා නම් එතනින් පස්සේ ඉතින් පඩිපෙළ දිගේ යන්න පුළුවන්. මෙන්න බලන්න මෙන්න මෙතන හරියටම දැන් අපිට සිරිපාදේ මළුව පේන්න තියෙනවා. අපිට මේ පැත්තට යන්න තියෙන්නේ. මම මේ අපි ඉන්න තැන පෙන්නන්නම්. මෙන්න මේ වගේ තැනක ඉන්නේ. මේ වගේ තැනක ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සිරිපාදේට සාපේක්ෂව අපි දැන් ඉන්නේ හරියට මේකේ බෑවුමේම මළුව කෙලින්ම උඩ තියෙන්නේ. ඉතින් දැන් මේ විදිහට ගිහිල්ලා බලමු. තාමත් අර අග්ගල 12 ගාව ඉඳන් එක විදිහටම ස්ලෝප් එක මේ විදිහටම නගිනවා. දාවෝ අපි මෙන්න මේ පාර දිගේ තමයි ආවේ මේ හරියෙන් පාර පේන නැති මෙන්න මෙහෙම නෙළු ගස් ටික මැද්දෙන් ඔක දිගේ තමයි ආවේ පහළ ඉඳන්. දැන් මේ වැස්සකුත් පටන් ගත්තා පොඩි. මේ පැත්තට යන්න තියෙන්නේ. ඒ විදිහටම නෙළු ගස් ටික අස්සෙන් පාර තියෙනවා. ඉතින් මේ වැස්ස පටන් ගත්ත හින්දා පොඩ්ඩක් රේන් කොට් එක දාගන්න අතර වුණා. වටේම වැහිලා තියෙන්නේ. වටේ සම්පූර්ණයෙන්ම වැහුණා. මළුවත් වැහුණා. මළුව කලින් පෙනි තිබ්බේ අපිට. දැන් මළුවත් වැහුණා. හරි දැන් මළුවට ඊටාම ළඟින් ඉන්නේ. ඉතින් කොහොම හරි යම් මේ ටිකත්. ජයයා. මෙන්න බලන්න අපි දැන් ඉන්න තැන. තව ටික දුරයි යන්න තියෙන්නේ. වටේම මීදුම ඇවිල්ලා කව වෙලා තියෙන්නේ.
හරි ඔන්න අපි කොහොම හරි අන්තිමේදී රත්නපුර පාර හම්බ වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. මම මේ පැත්ත වෙන්නන්න. මෙන්න මෙතනින් තමයි මේ පාර ඇවිල්ලා රත්නපුර පාරත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ පැත්තෙන් ආවේ. දැන් නම් ආයේ හසත් ක්ලියර් වෙන ගමන් තියෙන්නේ. අපි යන් පාරට ගිහිල්ලා කතා කරමු. හරි ඔන්න එහෙනම් අපි දුෂ්කර ගමනකට පස්සේ මෙන්න මෙතනින් දැන් රත්නපුර පාරට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ඉඳන් රත්නපුර පාර දිගේ තව පොඩි දුරක් තියෙනවා මීටර 100ක් විතර ඉහළට කරුණා කරන්න. ඉතින් ඒටි ගැන මීටර 100ක් 150ක් විතර තියෙනවා ඉහළට කරුණා කරන්න. ඒටි ගැන ගමන් ඉන්නේ. ඉතින් මුක්කුවත්ත පාරෙන් ආපු ගමන ගැන කියනවා නම් ඒක ගොඩක් සුන්දර පාරක්. ඒතර මම මේ වෙනකන් ආපු ලස්සනම පාර මුක්කුවත්ත පාර. හැබැයි ඒ වගේම දුෂ්කරම් පාරත් මුක්කුවත්ත පාර. ඉතින් ඒ නිසා මේ කිලෝමීටර 15,000ක් තියෙනවා තනිකරම කැලේ මැද්දෙන්. ඉතින් ගොඩක් සුන්දර පාරක්. අපිට එද්දි මතක් වුණේ අන්තිමට ගියද්දි අග්ගලදොරෙන් පස්සේ මේ අපි හරියටම සිරිපාදේ කන්දේ අර ඉස්සර අපේ මුතුන් මිත්තෝ නැග්ගා වගේම තමයි. ඒ කියන්නේ තනිකරම ස්ලෝප් එක අපි මේ කැලේ ඇතුලෙන් නගිනවා. ඉතින් මේ අපිට මතක් වුණේ ඒ කාලේ මේක කොහොම නගින්නේ නැද්ද කියලා මේ පඩිපෙළ මොකුත් නැතුව. ඉතින් ඒ විදිහටම ඇවිල්ලා මෙන්න මෙතනින් දැන් අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි ඉහළට කරුණා කරමු. වීඩියෝ ගන්නවා කියන්නේ. හරි අපි රත්නපුර පාරට ඇවිල්ලා ඊට උඩින් අපිට කඩයක් හම්බ වෙනවා. හැලකණුවේ කඩේ. ඒ කියන්නේ රත්නපුර පාරේ අවසාන කඩේ. එතෙන්ට ඇවිල්ලා අපි කඩෙන් කාලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා මළුවට යන්න අපි මේ සුදු වැඳුමකුත් මාරු කරගෙන දැන් මළුව දක්වා පිටත් වෙන්න හදන්නේ. ඉතින් දැන් ඉන්නේ මේ හැලකණුවේ. මේ තියෙන හැලකණුව. මේ තියෙන්නේ හැලකණුව. අපිට යන්න තියෙන්නේ මේ පැත්තට උඩට. මෙන්න මේ ටික උඩට නැග්ගනම් අපි කෙලින්ම මළුවේ. අපිට දැන් මේ කඩ එක්කෙනා කිව්වා මේ සමන්දේව ප්‍රතිමාවත් හවස 4ට ආපහු වඩම්මනවා කියලා. මොකද අද විශේෂ දවසක් මේ සිරිපාදේට. මම කලිනුත් කිව්වා වගේ අද මේ වාරයේ අවසාන දවස වෙසක් පොය දවස. ඒතර මෙතනින් පස්සේ සිරිපා වාරය පටන් ගන්නවා. ඉතින් මේ උඩ මොකද වෙන්නේ කියලා අපි උඩට ගිහිල්ලා බලමු. විශේෂ වතාවක් මොනවා හරි සමහර ලාවට ඇති. අපි මේ රත්නපුර වාරයේ හුලං කපොල්ල හරි යන ගමන් ඉන්නේ. මෙතන හුලං කපොල්ලම තමයි මාරුණ ගත්තේ. මේ වටේ පේනවා ඇති. ආරමුල ගත්තේ. මේ තියෙන්නේ පැරණි රජමාවතේ තිබ්බ දන්වැල්. ඉතින් මේ වැල්ලා තමයි ඉස්සර කට්ටේ ගිහින් දිනේ. දැන් මේ විදියට මේ පඩිපෙළ හදලා පාර හදලා තිබ්බට. හරි අපි එහෙමනම් දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය ඔස්සේ සිදු කරපු අපේ සිරිපා කරුණාව අවසන් කළා. දැන් පහළට කරුණා කරන්නයි හදන්නේ. ඉතින් අද මේ උඩ මළුවේ වැඩි සෙනගක් හිටියේ නෑ. අර සමන්දේව ප්‍රතිමාව හෙට උදේ කිව්වා ආයිමත් පහළට වඩම්මන්නේ. ඉතින් මේ හොඳට වැඳ පුදා ගන්න පුළුවන් දවසක් සෙනග හිටියේම නෑ. උඩ මළුවේ මේ අපි කීප පාරක් ගිහිල්ලත් වැඳ මොකද කවුරුත් නෑ උඩ මළුවේ. ඒ නිසා මේ කීප පාරක් වුණත් වඳින්න පුළුවන්. ඉතින් අපි අද මේ සිරිපා කරුණා කරපු දවස සිරිපාදේට විශේෂ දවසක්. ඒක තමයි මේක තමයි මේ 2025 වාරයේ අවසාන දවස. වෙසක් පොය දවස. ඉතින් හෙට ඉඳන් සිරිපා වාරය පටන් ගන්නවා. ඒ කියන්නේ සිරිපාදේ වසන්තය ඇත්තටම පටන් ගන්නවා. මේ මාස 6ක් තියෙනවා මේ වාරය තුල වෙච්ච පාරිසරික බලපෑම යම් තාක් දුරකට හරි රිකවර් කරගන්න. ඒක සම්පූර්ණයෙන් නම් හරියන්නේ නැහැ කොහොමද. නමුත් ඒක යම් තාක් දුරකට රිකවර් වෙයි. ඉතින් අපි කරුණා කරපු දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය ගැන කියනවා නම් ඉතින් ඒක ඊටාම සුන්දර වනගත මාර්ගයක්. හැබැයි සුන්දරත්වය වගේම තමයි ඒකේ තියෙන දුෂ්කරත්වයත් ඒ විදිහම තමයි. ඉතින් ඒක සුන්දරම මාර්ගය වගේම ඒක දුෂ්කරතම මාර්ගයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නවා නම් පරිස්සමෙන් ඇවිල්ලා යන්නේ. පරිසරයේ තියෙන සුන්දරත්වය ඒ විදිහටම
පරිස්සම් කරගන්න ඉස්සරහටත් හැමදාටම තව එන කෙනෙක්ට ඒක බලන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේක මං මේ 2025 සිරිපා වාරයේ කරපු දෙවෙනි සිරිපා කරුණාව. ඔයගොල්ලන්ට මතක ඇති මේ අවුරුද්දේම මාර්තු මාසේ මම දරණියකල උඩමාලිබොඩ වනගත මාර්ගයේ ඔස්සේ සිරිපා කරුණා කරා. ඉතින් මේ වාරයේ සඳහා දෙවෙනි සිරිපා කරුණාව ඒ වගේම මේක මට ටිකක් විශේෂයි. ඒකට හේතුව දැනට සිරිපා කරුණා කරන්න තියෙන ප්‍රධාන මාර්ග 6න්ම සිරිපා කරුණාව මට අවසන් කරන්න පුළුවන් වුණා මේ මාර්ගයේ සිරිපා කරුණාව කිරීමත් එක්ක. ඉතින් මේ වාරේ එන්න බැරි වෙච්ච අයට කියන්න තියෙන්නේ කොහොම හරි ඊළඟ වාරේ මේ දෙසැම්බර් වලින් පටන් ගන්න ඊළඟ වාරේ කොහොම හරි එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අපි දැන් 60 පාරේ පහළට කරුණා කරන ගමන් ඉන්නේ. මම මෙතන වීඩියෝ එක නවත්තන්නම්. ඉතින් මේ හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න. Travel Junkie YouTube channel එක subscribe කරලා තියාගන්න.